Hey guys, හිතනවා හැමදෙනාම හොඳින් ඇති කියලා. ඉතින් මමත් හොඳින් ඉන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ Cubase edit menu එකේ preferences වල තියෙන කොටස් ටික. Alright guys, ඉතින් editing කියන කොටසේ අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම අපිට තියෙන්නේ edit solo, record in MIDI editors, follow focus කියන එක. මොකද්ද මේ? MIDI editors කීපයක් open කරලා තිබ්බොත් ඒකෙන් අන්තිමට සිලෙක්ට් කරන MIDI edit එක තමයි edit window එකේ record enable වෙලා එන්නේ. right? මේ ටික් එක අපි දාලා නැත්නම් එහෙම මොන MIDI edit window එක සිලෙක්ට් කරත් main edit window එකේ ඒ වෙලාවට සිලෙක්ට් කරලා තියෙන track එක තමයි record enable වෙලා එන්නේ. right? ඊට පස්සේ අපිට තියෙනවා display warning before deleting non-empty tracks කියලා එකක්. මොකද්ද මේ? ඔයා events හෝ data තියෙන track එකක් delete කරන්න යනකොට confirmation message එකක් එනවා මේක ඇත්තටම delete කරන්න ඕනද නැද්ද කියලා අහලා. right? ඉතින් මේ tick එක දාලා තිබ්බොත් තමයි ඒ message එක ඔයාට display වෙන්නේ. හරිද? Alright guys, ඊට පස්සේ අපිට තියෙනවා default track time type කියලා එකක්. ඒකේ drop down එකේ තියෙනවා musical, time linear සහ follow transport main display කියලා තුනක්. right? මේකේ musical කියන එක ගත්තොත් එහෙම වැඩිපුරම වැදගත් වෙන්නේ MIDI and music editing වලදී. right? අපේ events lock වෙලා තියෙනවා bass and beats කියන musical positions වලට. right? ඔයාගේ MIDI note එකක් තියෙනවා කියමුකෝ bar 4 එකේ. ඔයා ඒක speed up කළොත් ඒක still bar 4 එකේම play වෙනවා. right? අපි tempo change කළොත් events time එකත් එක්ක move වෙනවා. ඒ කියන්නේ ඒක same bar beat location එකේම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා time linear කියන එක. right? මේක විශාල වශයෙන්ම time based audio සහ film work වලදී තමයි වැදගත් වෙන්නේ. අපේ events lock වෙලා තියෙනවා minutes and seconds වලට. right? absolute time එකට. හරි. ඊට පස්සේ follow transport main display කියන එකක් තියෙනවා. project එකේ තියෙන current timeline display mod එකට අනුව ක්‍රියා කිරීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. alright guys, ඊට පස්සේ තියෙනවා select track on background click කියලා එකක්. අපි track එක background area එකක ඕනෑම තැනක් click කළාම ඒ track එක Cubase එකෙන් select කරලා දෙන එක තමයි මේකෙන් වෙන්නේ. auto select events on the cursor. cursor එකට යට තියෙන events තියෙනවානේ. ඒවා automatically select කරලා දෙනවා Cubase එක මගින් මේ tick එක අපි දාලා තිබුණොත් එහෙම. ඊළඟට තියෙන්නේ range tool splits partly selected events කියන එක. මේ tick එක දාලා තිබ්බොත් එහෙම Cubase එක automatically split කරලා දෙනවා ඔයාගේ events range boundaries වලදී. right? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ range tool එක අරගෙන අපි මේ විදිහට select කරලා තිබ්බොත් එහෙම හරිද? මෙයා automatically split කරලා දෙනවා මේක මේ විදිහට අපිට ඇදලා අරගන්න පුළුවන් වෙන විදිහට පැත්තකට අර tick එක දාලා තිබුණොත් එහෙම. right? මේක අපි off කරලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා බලමුකෝ. මේ විදිහට අපි select කරලා මේක අයින් කරන්න බැලුවට ඒක අයින් වෙන්නේ නැහැ ඒ කොටස. right? alright guys, ඊට පස්සේ අපිට තියෙනවා cycle follows range selection කියලා එක. right? මේක enable වෙලා තියෙනකොට Cubase එක automatically update කරනවා timeline එකේ තියෙන loop area එක. මොකක්ද එකෙන් කියන්නේ? right? අපි දැන් මේ tick එක දාලා තියමුකෝ. tick එක දාලා අපි මෙතනින් range selection tool එකට ගිහිල්ලා අපි මොකක් හරි click කරොත් මේ විදිහට උඩ තියෙන left right locators උත් අපිත් එක්කම එනවා. right? දැන් අපි වැරදිලා හරි මේක අයින් කරලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? මේ විදිහට අපිට select කරගත්තා කියලා ඒ locators අපිත් එක්ක එන්නේ නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා delete overlaps කියලා එකක්. events වල overlapping parts මෙමගින් delete කරන එක තමයි වෙන්නේ. ඒක ඇවිල්ලා clean up tool එකක්. right? ඔයාට මේ tick එක දාලා තියාගන්න පුළුවන් ඔයාට overlaps automatically අයින් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්.
right? ඒක නිසා double triggering වෙන එක වැලක් වෙනවා. Right guys, ඊට පස්සේ අපිට තියෙනවා lock event attributes කියලා එකක්. මේකේ position, length, position plus length, other, position plus other, length plus other, position plus length plus other කියලා ගොඩක් දේවල් තියෙනවා drop down එකේ. Alright guys, ඊට පස්සේ අපිට තියෙන parts get track names කියලා එකක්. ඒකෙන් මොකක්ද වෙන්නේ? දැන් හිතමුකෝ අපි මේ track එකේ නම දාලා තියෙනවනේ මේ මම තරුවක් කියලා, right? අපි මෙතන ඉඳලා මොකක් හරි record කරගෙන ගියොත් එහෙම ඒකේ නමත් ඒ event එකෙත් වැටෙනවා මේ විදිහට උඩින් මම තරුවක් කියලා, right? මේක හදිසියවත් දාලා තිබ්බේ නැත්නම් ඒ විදිහට වැටෙන්නේ නැහැ, right? Right guys, ඊට පස්සේ අපිට තියෙනවා lock event attributes කියලා එකක්. මේකේ position, length, position plus length, other, position plus other, length plus other, position plus length plus other කියලා ගොඩක් දේවල් තියෙනවා drop down එකේ. right? ඉතින් position කියන එකට ගියොත් එහෙම event එක left right sides වලට timeline එකේ move වෙන එක බලක්වනවා. මේක අපි click කරලා තිබ්බොත් එහෙම. හරිද? length කියන එක දීලා තිබ්බොත් එහෙම event එකේ start and end points lock කරනවා මේකේ. ඔයාට event එක resize කරන්නවත් trim කරන්නවත් වෙන්නේ නැහැ එතකොට. right? duration එක fix තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා මේ position සහ length කියන දෙකම එකට භාවිතා කළ හැකි option එකක්. right? Alright guys, ඊට පස්සේ other කියලා එකක් තියෙනවා. event එකක අනිත් සියලුම editable attributes lock වෙනවා මේක මගින්. fade in fade out, event color එක, name එක, ඒ වගේ දේවල්, right? ඊට පස්සේ අපිට තියෙනවා use up down navigation commands for selecting tracks only කියලා එකක්. මේ ටික එක දාලා තිබ්බොත් එහෙම up down keys වලින් track එක select වෙලා යනවා. අපි කරලා බලමු. right ඔන්න ටික එක දාලා තියෙන්නේ. ඔයාගේ keyboard එකේ up කියන button එක සහ down කියන button එක, ඒ arrows දෙක, up down arrows දෙක click කරලා බලන්න මේකේ මොනවද වෙන්නේ කියලා. මේ ටික එක දාලා තිබ්බොත් එහෙම අපේ track එක select වෙලා යනවා අපි up down press කරනකොට. right? මේක off කරලා තිබ්බොත් එහෙම track එක select වෙන්නේ නැතුව event area එක තමයි select වෙලා එන්නේ. ඒකත් ඕනනම් කරලා බලන්න පුළුවන්. ඔන්න off කරලානේ තියෙන්නේ. right? දැන් එතකොට මේ විදිහට මම මෙතන මේ click කරලා බලන්නේ. ඔයාට පේන්නේ නැති වුණාට මගේ keyboard එක මේ track එක select වෙන්නේ නැහැ. event එක තියෙන ප්‍රදේශය තමයි select වෙන්නේ එතකොට. right? Alright guys, ඊට පස්සේ අපිට තියෙනවා track selection follows event selection කියලා එකක්. ඉතින් මේක okay කරලා දුන්නොත් එහෙම මොකද්ද වෙන්නේ කියලා බලමු. මේ විදිහට අපේ event එක track එකක තියෙන event එක select කරාම මේ track එක select වෙලා යනවා. right? පේනව නේද? අපි මේ select කරන event එකනේ. එතකොට automatically track එක select වෙලා යනවා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා range selection follows track selection කියලා එකක්. right? මේ ටික එක මේ විදිහට දාගමු අපි. ඔයා project window එකේ track select කළාම range tool එක behave වෙන විදිහ තමයි මේකෙන් control වෙන්නේ. අපි දැන් හිතමුකෝ දැන් මේ විදිහට අපි select කරගත්ත කියලා කොටසක්. හරිද? එහෙම select කරගෙන යම්කිසි event එකක අපි වෙන track එකක් select කරොත් එහෙම, right? ඒ කොටස අපි අර event එකේ select කරගත්ත කොටස පල්ලෙහා track එකේ ඒ කොටසම පෙන්වනවා. ඒ කියන්නේ ඒ select කරගත්ත range එකම පහළ track එකෙත් පෙන්වනවා. right? Alright guys, ඊට පස්සේ අපිට තියෙනවා automation follows events කියලා එකක්. right? event එකකට apply කරලා තියෙනවා නම් automation ඒ event එක සමගම copy වෙනවා, move වෙනවා ඒ details මේ ටික එක දාලා තිබුණොත් එහෙම. right? හරි. මෙතන තියෙනවා ඊළඟට drag delay කියලා එකක්.
ඉතින් ප්ලගින්ස් දැම්මහම ඩිලේස් ඇති වෙනවානේ. ඉතින් ඔයාට පුළුවන් පරක්කු වෙලා ඇහෙන එක ඉස්සරහට අරගෙන ඒක ඒ අවශ්‍ය මෝමන්ට් එකට ඇහෙන්න අපිට මේ මෙතන මිලිසෙකන්ඩ්ස් ගන්න. ඒ කියන්නේ මිලිසෙකන්ඩ්ස් ගන්න වෙනස් කරගන්න. 20 මිලිසෙකන්ඩ්ස් පරක්කු වෙලා ඇහෙනවා නම් ඒක මෙතනින් හදාගෙන ඔයාට අවශ්‍ය විදිහට ඇහෙන්න සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඉස්සරහට අරගෙන. Alright guys, ඉතින් මම හිතනවා අදට ඇති කියලා අපි කතා කළා. ඉතින් ඊළඟ දවසේ අපි හම්බ වෙනකන් ඔයගලන්ට පුළුවන් කැකුළු ස්ටුඩියෝ YouTube channel එකට ගියොත් එහෙම ඒකේ තියෙන ලස්සන චූටි ළමයින්ගේ සින්දු අහන්න. ඒ විතරක් නෙමෙයි music lessons තියෙනවා ඒකේ. ඒවා අහලා බලන්න පුළුවන් ඔයගලන්ට. ඒ විතරක් නෙමෙයි YouTube channel එකක් තියෙනවා අංජලි music කියලා. ඒකේ ලස්සන සින්දු තියෙනවා. ඉතින් ඒකේ තියෙන සින්දු අහන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයගලන්ට දීලා තියෙන අපි මෙච්චර කාලයක් කරලා තියෙන lessons බලා ගන්න. හොඳට වැඩ කරන්න, ලස්සනට hina වෙලා ඉන්න. ඉතින් guys, thank you so much ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඔයගොල්ලෝගේ comments, ඔයගොල්ලෝගේ likes, ඒ විතරක් නෙමෙයි shares, ඒ හැමදේම මට ගොඩක් වටිනවා. ඊටත් වඩා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා නම් මට ඇත්තටම වටිනවා. ඉතින් guys, අපි ඊළඟ දවසේ හම්බෙමු. hina වෙලා ඉන්න. Bye.